අපි අද කතා කරන්න යන්නේ 2026 රිලීස් වුණු පයිරට් ඇක්ෂන් මූවී එකක්. ඒ තමයි The Bluff. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි හැමෝම දන්නා ප්‍රියංක චෝප්‍රා. පයිරට් මූවීස් වලට කැමති හැමෝටම අනිවාර්යයෙන්ම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් අරන් එන මූවී එකක් විදිහට අපිට The Bluff චිත්‍රපටය හඳුනන්න පුළුවන්. මේ චිත්‍රපටය ඩිරෙක්ට් කරලා තියෙන්නේ ෆ්‍රැන්ක් ඊ ෆ්ලවර් කියන අධ්‍යක්ෂකවරයා. ෆිල්ම් එකට IMDb රේටින් 5.8ක් හම්බෙලා තියෙනවා. 19 වන සියවසේ කැරිබියන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තුල ගොඩනම් මේ චිත්‍රපටයේ ස්ටෝරි එක ගැන අපි චුට්ටක් කිව්වොත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ඇසෙල් බෝඩන් කියන කාන්තාව. එයා කලින් බ්ලඩි මෙරි කියලා ප්‍රසිද්ධ පයිරට් කෙනෙක්. හැබැයි දැන් එයා ෆැමිලි එකත් එක්ක නිහඬ ජීවිතයක් ගත කරනවා. මෙරිගේ හස්බන්ඩ් කැප්ටන් කෙනෙක්. ඔවුන්ගේ ලෙඩ වෙලා ඉන්න පුතාට බෙහෙත් ගන්න මෙරි හංගලා තිබුණු රත්තරන් බිස්කට් එකකුත් අරන් මුහුද යන මෙරිගේ හස්බන්ඩ්ව ඇයගේ පරණ කැප්ටන්ට අහු වෙනවා. එයා තමයි කැප්ටන් කෝන. ඔහුට ඕනෙනවා මෙරි හංගලා තියෙන ඔක්කොම රත්තරන් ටිකයි මෙරි පැනලා ගියපු එකේ පලියයි නැවත ගන්න. ඊට පස්සේ ෆිල්ම් එක ෆුල් ඇක්ෂන් මූඩ් එකට හැරෙනවා. කඩු සටන්, ගන් බැටල්ස්, ජංගල් චේසස් වලින් මූවි පිරීලා තියෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන බිගස්ම පොසිටිව් එක විදිහට මම දකින්නේ ඇක්ෂන් සීන්ස්. ඒ සීන්ස් ගොඩක් රියලිස්ටික් කරන්න උත්සාහ කරලා තිනවා කියලා බය නැතුව කියන්න පුළුවන්. අපේ වචනෙන් කියනවා නම් ලේ පනින ෆයිට් සීන්ස් වලින් ෆිල්ම් එක පිරීලා තියෙනවා. ප්‍රියංක චෝප්‍රාත් විශිෂ්ට රංගනයක නිල්නවා. ඇය හොලිවුඩ් සිනමාවට යොමු වීමත් සමග ඇගේ රංගන කුසලතාවලද කැපී පෙනෙන තියුණුවක් අපිට දක්නට පුළුවන්. ඔබ ඇක්ෂන් මූවිස්, පයිරට් ස්ටෝරීස්, රිවෙන්ජ් තීම්ස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම The Bluff මූවී එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක මාස්ටර්පීස් එකක් නොවුණත් එන්ටර්ටේන්මන්ට් පයිරට් ඇක්ෂන් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන ෆිල්ම් එකක්. මගේ රේටින් එක විදිහට මම මේකට 10න් 7ක් ලබා දෙනවා. ඔයාලත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ මූවි views ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.